කියලා අද අපි ලංකාවට යනවා. ඉතින් ලංකාවට ගියාට පස්සේ ගොඩාක් වැඩ තියෙනවා කරන්න. මොකද අපි ආවේ අවුරුදු සතියනේ. ඉතින් අවුරුද්දට ගොඩාක් ෂොප්ස් වහනවා. ඉතින් ඊට කලින් කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. මාස 3කට කලින් ලංකාවට ඇවිල්ලා ගියත් ලංකාවට එනකොට දැනෙන හැඟීම එක වගේ හරිම සතුටුයි. ඔන්න අපිව පිළිගන්න අපේ රූබි මහතා අපි ආපු ගමන්ම එයාට ඉතින් අපි දවසකින් දැක්කත් මාසෙකින් දැක්කත් අවුරුද්දකින් දැක්කත් එයා ඇසෙන අවුරුදු 10කින් දැක්කා වගේ තමයි. ඊට පස්සේ අපි පහුවෙනි දම එළියට බස්ස වෙඩින් එකේ වැඩ ටික කරන්න පටන් ගන්න. මුලින්ම අපි ඔන් කාර්ගේ ෆිට ඔන් චෙක් කරා. ඊට පස්සේ මගේ හීල්ස්. ඊට පස්සේ ඉතින් අපි හිමීට ගෙදර යනවා. අනිද්දාට අවුරුදු. සරමක් ඇඳලා පළවෙනි වරට තනියම සරමක් ඇඳලා. අර අලියා එන්නවනේ elephant should come little bit that side, right? So how do you wish for New Year? Forgot no last year. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඊට පස්සේ අපි අවුරුදු චාරිත්‍ර කරා. ඔන්කාර් පළවෙනි පාරට තමයි මේ හැමදේම කරන්නේ. ඊයේ පාර මම ආව අවුරුදු උත්සවයකට එක්කන් ගියා. ඉතින් එයා මේ අත්දැකීම ලබන පළවෙනි පාර මේ. ඊට පස්සේ අපේ group dances, couple dances ඒ ටික ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. මොකද අපේ dance items ගොඩක් තිබ්බා. හොඳට බලගන්න. අවුරුද්දෙන් පස්සේ ගියා මගේ ජුවෙලරිස් තෝරන්න. ඊට පස්සේ මම ෆස්ට් ෆිට ඔන් තමයි කරේ. ඉතින් මගේ ඔසරි එකේ මෙෂර්මන්ට්ස් ඔක්කොම මන් දීලා ගිය පාර ඒක චෙක් කරන්න ගියා. ඊට පස්සේ නේල්ස් දාගත්තා. ඉතින් ඉක්මනින් මේ වැඩ කරගන්න අතරේ ඔන් කාර්ගේ යාළුවෝ ඉන්දියන් ගෙස්ට්ලා ඔක්කොම අපේ ගෙදර ඇවිල්ලා හිටියේ. මගේ වෙඩින් එකට කලින් දවසේ යාළුවෝ බ්‍රයිඩ් ටු බී සර්ප්‍රයිස් එකක් ලාස්ට් කරලා තිබ්බා. ඒක ඇත්තටම මං හිතුවේ නෑ. මොකද අපි පහුවදා උදේ පිටත් වෙන්න හිටියේ. ඉතින් කලින් දවසේ රෑ එකපාරට එහෙම දෙයක් තියෙයි කියලා හිතුවේ නෑ මම. ඉතින් thank you ඔයාලට. ඊට පස්සේ පහුවදා උදේම අපි පිටත් වුණා වෙඩින් එකට යන්න. මං හිතන් හිටියේ ඔන් කාර්ට කලින් පෝරුවේ චාරිත්‍රයෙන් පෙන්නලා පොඩ්ඩක් කියලා දෙන්න යන්න. කලින් ඒත් ඒකට වෙලාවක් තිබ්බේ නෑ. ගොඩාක් වැඩ තිබ්බ හින්දා මම බයි හිටියේ ඉතින් පෝරුවට මොනා කරයිද කියලා. ඒත් ඒ හැමදේම හරි ස්මූත් දෙයට වුණා. අපේ පෝරුව මෙහෙවපු කපු මහත්තයාත් එයාට ඉංග්‍රීසි වලිනුත් කරන්න ඕන දේවල් කිව්වා. ඉතින් ඒ හැමදේම හරි ලස්සනට වුණා. කුපුල් තෙමා හිටි හිටි අපේ වෙඩින් එකේ මේන් හයිලයිට් එක උනේ අපේ මම්මි පප්පයි දෙන්න කරපු මේ ලස්සන කියුට් ඩාන්ස් එක. හැමෝම මේකට ආස වුණා. ඉතින් ඒ විදිහට හැමෝම එන්ජොයි කරලා ලස්සනට අපේ ලස්සන දවස ගත වුණා. වෙඩින් එකකින් ටික දවසකට පස්සේ අපි ආයේ ඉන්දියාවේ ගියා. විවාහයෙන් පස්සේ කරන්න තියෙන තෙලුගු චාරිත්‍ර කරන්න. ඉතින් ඒ ටික ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගෙන්නම්. Thank you. Bye.